ආයිබෝවන් දුවේපති. අද අපි 9 වෙනි තොරතුරු සංවේද තාක්ෂණ විෂය මාලාවේ පළවෙනි පාඩමේ 6 වන අනුමාතෘකාව වන පරිගණකයේ මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන වෙන කරුණු පිළිබඳව කතා කරන්නයි යන්නේ. මේ වීඩියෝ එක තමයි පළවෙනි පාඩම ගැන කරන අන්තිම වීඩියෝ. පළවෙනි වීඩියෝස් තුන බලලා නැත්නම් YouTube channel එකේ ඒ වීඩියෝස් තුන බලලා නැත්නම් මේ පාඩම තේරෙන්නේ නැතුව. අපි දැන් යමුකෝ පාඩමට. දැන් ළමයි හිතන්නකෝ ළමයි සාමාන්‍ය පොතක් ගන්න යනකොට ඒ පොතේ විල වගේම නිෂ්පාදන සමාගම වගේ අර පොත් වර්ගය වැනි කරුණු බලනවා නේද? අන්න ඒ වගේම තමයි පරිගණකය මිලදී ගන්න විට ඊ තාක්ෂණ පිළිවිතර වගේම තාක්ෂණ නොවන කරුණු පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. තේරුණාද ළමයා? මේ බලමු මේ වීඩියෝ එකෙන් මොනවද කතා කරන්න ඉන්නේ කියලා අපි. මේ වීඩියෝ එකෙන් අපි පරිගණකය මිලදී ගැනීම සලකා බැලිය යුතු තාක්ෂණික නොවන කරුණු යටතේ වගකීම, මිල, අලවින් පසු සේවාව, කෙවෙනි සහ ජාල සම්බන්ධතාවය ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. දැන් යන්කෝ ළමයිනේ පාඩමට. පළමුව වැදගත් දේ තමයි වගකීම. මේවත් වොරන්ටි එක. මේක පාරිභෝගිකය සහ අලෙවි ආයතනය හෝ නිෂ්පාදක සමාගම අතර පවත්වා ගන්න එකගතාවය. අපිට මේක ප්‍රධාන කොටස් 3කට කඩන්න පුළුවන්. ප්‍රධාන පළවෙනි එක තමයි නිෂ්පාදක වගකීම. එහෙම නැත්නම් මැනුෆැක්චර් වොරන්ටි. භාණ්ඩයේ නිෂ්පාදක සමාගමෙන් ලබා දෙන වොරන්ටි එක තමයි මැනුෆැක්චර් වොරන්ටි එක. මම හිතලා ළමයින්ට ඒක පැහැදිලි. මෙතනකො දැන් මගේ කම්පැනි එකක් තියෙනවා. මම හදනවා කම්පියුටර්ස් කියලා හිතන්නකෝ. කම්පියුටර් එක හිතන්නකෝ RAM හදනවා කියලා මම. කම්පැනි එකෙන් දෙන වොරන්ටි එකට තමයි කියන්නේ මැනුෆැක්චර් වොරන්ටි කියන්නේ. මගේ කම්පැනි එකෙන් දෙනවා මේකට අවුරුද්දක මැනුෆැක්චර් වොරන්ටි එකෙන්. ඒ කියන්නේ කම්පැනි එකෙන් ලබා දෙන වොරන්ටි එකක් තමයි මැනුෆැක්චර් වොරන්ටි එකක් කියන්නේ. ඊපස්සේ දීර්ඝකාල වගකීම් එක්ස්ටෙන්ඩඩ් වොරන්ටි කියන්නේ ළමයිනේ සාමාන්‍ය වගකීම් කාලයට අමතරව වැඩිපුර මුදලක් දීලා ලබා ගන්න වගකීම තමයි එක්ස්ටෙන්ඩඩ් වොරන්ටි එක කියන්නේ. එතන තව අමතර යම් කිසි ගාණක් දීලා තව දෙතන අවුරුදු 2ක තියෙන වොරන්ටි අවුරුදු 3කට දික් කරගන්නවා. අන්න ඒ වගේ කරගන්න එක තමයි එක්ස්ටෙන්ඩඩ් වොරන්ටි එකක් කියන්නේ. තේරෙනවද ළමයි? ඊට පස්සේ තියෙනවා වැඩබිමේ වගකීම. ඒ කියන්නේ ඔන් සයිට් වොරන්ටි. ඒ කියන්නේ පරිගණකයේ දෝෂයක් ඇති වූට නිලධාරීන් අප ඉන්න ස්ථාන පැමිණලා අරුත්තඩියක් කර දෙන වගකීම. තේරෙනවද ළමයි? ළමයි වැදගත්ම දේ තමයි පරිගණකයේ විවිධ කොටස් වලට වගකීම් කාලය වෙනස් වෙන්න පුළුවන්. හිතන්නකෝ ඔයා ගන්නේ ඇසෙම්බල් කම්පියුටර් එකක් කියලා හිතන්නකෝ. RAM එක, හાર્ඩ් එක, තව මොකද්ද ප්‍රොසෙසර් එක ඒවා වෙන බ්‍රෑන්ඩ් වල ඇසෙම්බල් කරලා හදන කම්පියුටර්. එතකොට RAM එකට අවුරුදු 3ක් වොරන්ටි එක හම්බ වෙනකොට හાર્ඩ් ඩිස්ක් එක තමයි අවුරුද්ද වොරන්ටි එකක් හම්බ වෙනවා. තේරෙනවද? ඒක නිසා ගොඩක් වෙලාවට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. තේරුණාද ළමයි? ඊට පස්සේ කතා කරමු ඊළඟ වැදගත්ම එක තමයි මිල. පරිගණකයේ පිරිවිතර අනුව මිල ගණන් වෙනස් වෙනවා. දැන් හිතන්නකො සකසින ප්‍රොසෙසර් එක හොඳ ප්‍රොසෙසර් එකක්. හොඳ වේගවත් ප්‍රොසෙසර් එකක් ගන්න සාමාන්‍යයෙන් නෝමල් ප්‍රොසෙසර් එකකට වඩා ගණන් වැඩි වෙනවා. තේරෙනවද? ඊට පස්සේ ඩිස්ප්ලේ සයිස් එක කියන්නේ මොනිටර් එක ලොකු මොනිටර් එකක්. අඟල් 32 27 වගේ ලොකු මොනිටර් එකක් ගන්න ඕන. සාමාන්‍ය 24ක අඟල් 16ක මොනිටර් එකකට වඩා ගාණ වැඩි වෙනවා. තේරුණාද? ඊට පස්සේ තමයි RAM එක, hard disk එක වගේ ඒවායේ ධාරිතාවය අනුව ගණන් වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ RAM එකේ 4GB RAM එකට වඩා 8GB RAM එක ගණන් වෙනවා. 8 එකට වඩා 16GB RAM එක කියන්නේ 16GB RAM එක ගණන් වැඩි. තේරුණාද ළමයි? දැන් හොඳින් මතක තියාගන්න එකක් තමයි ළමයි කවදාවත් මිල අඩුවීම මත පමණ සලකා පරිගණකය තෝරගන්න එපා. වෙනත් ආයතනවලත් මිල ගණන් සාකච්ඡා බලලා හොඳ පරිගණකයක් තමයි තෝරගන්න. තේරුණාද? අලෙවියම් දැන් අපි කතා කරමු ඊළඟ වැදගත්. ඒකම අලෙවියම් පසු සේවා. පරිගණකයක් ගත්තට පස්සේ අපිට තාක්ෂණික උපදෙස් සහ සහාය
අවශ්‍ය වෙන්න පුළුවන් මොකක් හරි හිතන්න අපි මොකක් හරි කම්පියුටරයක් කැඩුනා. ඒකට සහායක් අවශ්‍යයිනේ අපිට හදාගන්න. ඉතින් අපි වොරන්ටි එකක් තියෙන කම්පියුටරයක් ගන්න වෙලාව අපේ බෑග් එකයි කම්පියුටරේ කැඩුනා. එතකොට තමයිනේ අපි දන්නේ මොකද්ද උන්ට කරන්න ඕන කියලා. හොඳ මේ අලින්පස් සේවාවක් ලබා දෙන ස්ථානයේ පරිගණකය ගත්තොත් අපිට ඒකට උපදේශයක් අරගෙන පරිගණකය හදාගන්න පුළුවන්. ඒක නිසා ළමයි පරිගණකයක් තෝරගද්දී හොඳ සේවාවක් සපයන්න විශ්වාසවන්ත සහ පිළිගත් කීර්ති නාමයක් ඇති ආයතනයකින් මිලදී ගැනීම තමයි ඉතාම සුදුසු. නැත්නම් අපිට එක ප්‍රශ්න වල මුහුණ දෙන්න වෙනවා සමහර විට. කෝල් ආන්සර් කරන්නේ නැහැ. පරිගණකේ ප්‍රශ්නේ හදාගන්න ගියාම යම් කිසි ගැටලුකාරී තත්ත්වයකට අපිට මුහුණ දෙන්න වෙනවා. හොඳ පිළිගත් ස්ථානිකව පරිගණක ලබාගත් මිලදී ගත්තේ නැත්තම්. අපි ඊට පස්සේ කතා කරමු කෙවිනි සහ ජාල සම්බන්ධතාවය. අපි පළවෙනියෙන්ම කතා කරමු විශ්ව ශ්‍රේණි බස් එකේ USB port එක. මේක තමයි ළමයි පරිගණකයේ තියෙන ඉතාම අර කොමන්ම කෙවිනි. ඒ කියන්නේ වඩාත්ම පොදු කෙවිනි එක තමයි මේක. මේ කෙවිනි එකට අපිට ගොඩක් පාංග සම්බන්ධ කරන්න පුළුවන්. මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරු, මූසිකය, බාහිර දුඩ තැටි ඒ වගේ ගොඩක් උපාංග මේ පොට් එක හරහා සම්බන්ධ කරන්න පුළුවන් කම්පියුටර්. තේරෙනවද ළමයි? ඊට පස්සේ බලමු ජාල කෙවිනි. ඒ කියන්නේ නෙට්වර්ක් පෝට් එක. දැන් ළමයින්ට පේනවා නේද මේ තියෙන ජාල කෙවිනි මෙතන. එතනයි මෙතනයි. මේවා අපි පාවිච්චි කරන්නේ පරිගණකයේ ජාලගත කිරීම. තේරෙනවද ළමයි? ඒ වගේම අනිත් එක තමයි Bluetooth සහ Wi-Fi පාසුකම්. Bluetooth සහ Wi-Fi පාසුකම් ජංගම භාවිතා කරන පරිගණක සඳහා ඉතාමත් වැදගත් පහසුකමක් නේද? මේක හරහා අපිට පුළුවන් රැහැන් රහිත ජාල සම්බන්ධිතා ගොඩනගා ගන්න. දැන් අද පැත්තෙන් ගොඩක් පරිගණකවලට Bluetooth සහ Wi-Fi පාසුකම් පැවතීම ඉතාම වැදගත් වෙලා තියෙනවා. තේරෙනවද ළමයි? අපි ඊට පස්සේ කතා කරමු මේ අපි කතා කරපු පළවෙනි පාඩමේ පොඩි මේ ක්‍රියාකාරකම් ටික. තොර ළමයින්ට තවත් පැහැදිලි වෙයි. අපි මේ මෙන්න මේ ළමයින්ට පේනව නේද? මෙන්න මේ අහලා තියෙන මේ කතා කරන සේවාදායක පරිගණක ගැන මේ ගැන අපි පළවෙනි පාඩමේ කතා කරා. අපි දැන් මේ ක්‍රියාකාරකම් අපි ඒ ගැන පොඩ්ඩක් ක්‍රියාකාරකම් කළා බලමු අපිට දැන් හොඳට ළමයින්ට තේරෙනවද කියලා. අපි කරමුකෝ දැන් මේ ක්‍රියාකාරකම් දී ඇති පද ඇසුරින් සුදුසුම පද භාවිතා කර ස්තැම් පුරවන්න. පද ලැයිස්තුවේ මොනවද තියෙන්නේ ළමයිනේ? සේවාදායක පරිගණකය, මේස පරිගණකය, සියල්ලම ඒකක පරිගණකය, උකුළු පරිගණකය, සුදුසු සුහුරු ජංගම දුරකථනය, ටැබ්ලට් පරිගණකය. අපි මේවා ගැන පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. දැන් ළමයිනේ සේවාදායක පරිගණකය, මේස පරිගණකය සියල්ලම ඒකක පරිගණකය කියන්නේ මොනවද? ඒවා ස්ථානික තියලා කාර්යාලයක නිවසේ හොය තියලා ස්ථානයක තියලා නිශ්චිත ස්ථානයක තියලා විදුලි බලය ලබාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන තමයි ඒවා කියන්නේ. ඒක කොහොමද ගෙනියන්න බෑ. ඒවා එකම ස්ථානයක තියලා පාවිච්චි කරන්න. ජංගම නොවන පරිගණක තමයි ඒවා. තේරුණාද ළමයි? ඊවස් අපි කතා කරමු අනිත් තුන ගැන. කුළු පරිගණක, ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක. මේව ළමයිනේ ජංගම මේ ජාම එක අපිට ඕනි තැනක අරන් ගිහලා පාවිච්චි කරන්න පුළුවන් පරිගණක. මේවා අපිට බස් එකක, කාර් එකක, කොෆි ෂොප් එකක ඕනි තැනක තියන් අපිට මේ ಜಾති පරිගණක පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද ළමයි? බලමු පළවෙනි ක්වෙස්චන් එක. නිවසේදී හෝ කාර්යාලයේදී හෝ නිශ්චිත ස්ථානයක සිට භාවිතා කිරීමට යොදා ගැනීම මොන පරිගණකයේද? මෙන්න මේ තුනෙම ගන්න පුළුවන්. අපි බලමු ඉස්සරහා ප්‍රශ්නක් කියවලා මෙතනට ගැලපෙන උත්තරේ මොකක්ද කියලා. ඊළඟ පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබා දෙන්න භාවිතා කරන පරිගණක මොකක්ද? සේවාදායක පරිගණක. මෙතනට එන්නේ පළවෙනි. ඊපස්සේ බලමු ජංගම භාවිතා කළ හැකි සාපේක්ෂ විශාල පරිගණක තිරයක් සහිත පරිගණක. දැන් මේ ටික බලන්න ටැබ්ලට් ජංගම දුරකථනයට වඩා ටැබ්ලට් එක විශාලයි නේද? ටැබ්ලට් එකේ ස්ක්‍රීන් ඊටත් වඩා උකුළු පරිගණක විශාලයි නේද? අන්න ඒක නිසා ළමයිනි මේ හතර තමයි මෙතන තියෙන උත්තරේ.
ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්න. සිසුන්ට ලේඛන කියවීමට තැන්පත් කිරීමට සහ විද්‍යුත් ශබ්ද කෝෂ පරිහරණය පහසුවෙන් කිරීමට අන්තර්ජාලය සඳහා පරිගණක සංවේදන කටයුතු ජංගම භාවිත කළ පරිගණක වන්නේ මොනවද? ජංගම දුරකථනය, ටැබ්ලට් පරිගණක. තේරුණාද ළමයි? ඊට පස්සේ පරිගණක එක තමයි එහා මෙහා ගෙන යාමට අසීරු අඩු ඉටකඩක භාවිත කළ හැකි පර්යාන්ත උපාන්ත රැසක් සංදර්ශනයේ සවිකරණ කිරීම කීතර. ළමයි දන්නා. අපි පළවෙනි පාඩමෙන් කතා කරා. මේ තුනෙන් මොකක්ද? සියල්ල මේකක පරිගණකේ තමයි මේකට ගැලපෙන්නේ. මොකද ඒකට සියදුම ඔය RAM එක නම් RAM එක processor එක ඔක්කොම එකට සම්බන්ධ කරලා ඉන්නේ. තේරුණාද ළමයි? අපි ඊට පස්සේ බලමු ක්‍රියා කරන එකේ දෙක. පහත රූපයේ ඇතුළත් පරිගණක පර්යාන්ත උපාංග නම් කරන්න. ඒ සඳහා දී ඇති පද ලැයිස්තුව යොදා ඇති අංකය භාවිතා කරන්න. දැන් ළමයි දන්නවද මේක මොකක්ද? මොකද කියන්නේ මොකක්ද? මේකට කියන්නේ වෙබ් කැමරා. කියන්නේ 8 තමයි මෙතනට උත්තරේ එන්නේ ළමයි. ඊට පස්සේ මේක ළමයි දන්න. මේකට මොකක්ද කියන්නේ? මේකට ළමයි කියන්නේ සංදර්ශකය. තේරුණාද? මේකට මොකක්ද කියලා ළමයි මෙන්න මේ පොර. මේකට කියන්නේ ළමයි ස්පීකරය. තේරුණාද? ඊට පස්සේ මේකට මොකක්ද ළමයි කියන්නේ? මේකට කියන්නේ මොකක්ද? මේකට කියන්නේ ළමයි මුද්‍රණ යන්ත්‍රය. තේරුණාද? එතකොට මේකට කියන්නේ මොකද්ද ළමයි? ඒකට කියනවා තමයි සුපරීක්ෂකය. තේරුණාද ළමයි? එතකොට මේකට කියන්නේ ළමයිනේ හිස් බන්ව. තේරුණාද ළමයි? අපි ඊට පස්සේ කතා කරමු ළමයිනේ ක්‍රියාකාරී 1/6. පහත වගුවේ දැක්වෙන පිළිවෙතට සලකා බලා අස ඇති ප්‍රශ්නට උත්තර සපයන්න. පරිගණකයේ තිබිය යුතු තාක්ෂණික පිළිවෙතට 3ක් කියන්නේ මොනවාද පිටින් ගන්න පුළුවන් මෙතන ළමයි. අපිට ගන්න පුළුවන් මෙතන සකසනේ ගන්න පුළුවන්. හේයුම් පද්ධතිය ආය ගන්න පුළුවන් පරිගණක තිරය ගන්න පුළුවන්. තේරුණාද ළමයි? තව ඊට පස්සේ RAM එක ගන්න පුළුවන්. hard disk එක ගන්න පුළුවන්. මෙතන තියෙන ධාරිතාවෙන්නේ. ධාරිතාවෙන්නේ මේ RAM එකේ hard disk එක ඕන ගන්න පුළුවන්. ඊට පස්සේ පරිගණකය මිලදී ගැනීමට සලකා බැලුවේ තාක්ෂණික නොවන පිළිතුර මොනවද වෙලදී? මිල ගණනයි වගකීම් කාලය. තේරුණාද ළමයි? ඊට පස්සේ සකසනේ වේගය සඳහන් කරනවා. මේ සකසනේ වේගය කීයද? 3.7 GHz තමයි මේ සකසනේ වේගය. තේරුණාද ළමයි? සකසනේ වර්ගය සඳහන් කරනවා. මේ සකසනේ වර්ගය තමයි Intel Core i7. තේරුණාද ළමයි? ඊට පස්සේ ප්‍රධාන මතකයේ ධාරිතාවය 4GB 4GB තමයි ප්‍රධාන මතකයේ ධාරිතාවය වේ. ඊට පස්සේ ප්‍රශ්නේ තමයි දෘಢ තැටියේ ධාරිතාවය සඳහන් කරන්න. දෘಢ තැටියේ ධාරිතාවය 2TB. තේරුණාද? ඊට පස්සේ තිරයේ ප්‍රමාණය 18.5. තේරුණාද ළමයි? ළමයිනේ තව ක්‍රියාකාරකම් 2-3ක් විතර තියෙනවා පොතේ අභ්‍යාස පොතේ. ඔයාලා ඒක ටිකක් කරලා ප්‍රැක්ටිස් කරනවද? අද පාඩමෙන් මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම අර උත්තර දෙන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි පාඩම ගැන කතා කරමු. අපි මේ පාඩමෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පරිගණක උපාංග ඒ වගේ ගොඩාක් දේවල් ගැන අපි මේ පාඩම ගොඩක් කතා කරා. ඔයාලට මේ පාඩමේ එක මොනවා හරි තැනක ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒකට උත්තර දෙන්නම්.